ඇත්තටම පුබුදේ අර කතාව කියනකොට මේ මං කල්පනා කළා මේ එයා කොහොමද බිමල් වෙන නාලිකාවක කියන එක මෙහෙමම මෙතන ඉඳන් කියාගෙන යන්නේ කියලා. ඒක මංගවත් මේ වීඩියෝ එක තියෙනවා. දැන් අපිටත් මේකේ ටීම් එකක් එක්කනේ අපි වැඩ කරන්නේ. එයා ඒ කතාව මේ පුබුදේ කියන ඉස්සරහා ඉඳන් අපි දැන් චුට්ටි විනාඩියක් ගමුද ඒකට? රනිල්ලා රාජපක්ෂලා දෙයාලා මේවා කළා තියෙනවා. දත් කියන්නේ ඒකයි. අපි මේ 267 බලය පිහිටුවා. එතකොට ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධීව සදාචාර විරෝධී සමාජයට නීත්‍යානුකූලව හරි වෙන්න පුළුවන්. දේශපාලන කියන්නේ නීතිය පමණක් නෙමෙයි. ඊට වඩා ලොකු දෙයක්. එතකොට මේ ජනවරම ප්‍රතික්ෂේප කරලා වෙන කන්ලියක් සල්ලි වලට හෝ කුඩු මුදලාලයාගේ සල්ලි වලට හෝ නැත්නම් කොළඹ ඉන්න දේපල වෙනදාම්කාරයන්ගේ උමනාවට හෝ කාගේ හරි මම දන්නේ නැහැ. අපි ඒක වළක්වන්න ඕනේ නැද්ද? වළක්වන්න ඕනේ. අපි එතනින් පටන් ගමුකෝ. දැන් මේක තමයි කතාව. අපි ප්‍රජාතන්ත්‍රවාදීව වෙන පක්ෂයක උදව්ව සභාපතිවරයාව පත් කරගන්න ඉල්ලනවා. අර ගමින්ම අපි කියමුකෝ. එයා හොඳ කෙනෙක් වෙන පක්ෂයක ඉන්න කෙනෙකුට හිතෙනවා අපි කොහොම මේ පොහොට්ටුවට මෙතනවා කියලා. පොහොට්ටුවට දෙනවා මේ සභාපතිවරයා හොඳයි මෙයා හොඳ වැඩ කරන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා මේ වෙලාවේ ඡන්දය දීලා ඒගොල්ලන්ගේ දේශපාලන ව්‍යාපාරවත් වෙන හැබැයි සභාපතිවරයා පත් වෙනකොට මෙයාට ඒ වගකීම මාලිමාවට වඩා හොඳට කරන්න පුළුවන්. ඒ නිසා එයාට බාර දෙනවා. මේගොල්ලෝ ඒගොල්ලන්ගේ දේශපාලන ව්‍යාපාරේ විපක්ෂයේ විදිහට කරගෙන යනවා. අර වෙලාවට සහයෝගය දෙනවා. එයාව ඒතකොට එහෙම කරපු ගමන් මේගොල්ලෝ මොකද්ද මේ කරේ? කුඩු මුදලාලි කෙනෙක් සල්ලි දුන්නා. බලන්න මේ දේශපාලන ව්‍යාපාරේ මේ වන තැන කොච්චර කැතද කියලා. මේගොල්ලෝ කොහොමද එහෙම කියන්නේ? මොකද ඉඩම් මොකක් හරි තව එකකුත් කියනවා මේ ජාවා ආරංකාරය. ඉතින් මම කියනවා නැවත. එහෙම මේගොල්ලන්ට කියන්න පුළුවන් ඒගොල්ලන්ගේ පක්ෂ අරමුදල හැදෙන විදිය. ගිය අවුරුද්දේ ඊට කලින් අවුරුද්දේ පක්ෂ අරමුදල හැදිච්ච විදිය ලංකාවට පෙන්වන්න පුළුවන්. ඉතින් එහෙම නොකරන මිනිස්සු තමන්ගේ සුජාතභාවය පෙන්වන්න හදනවා එහෙම. ඊළඟ එක මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. බහුතර කැමැත්ත නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී විදියට ඇවිල්ලා ඒ අයගේ වැඩි පිරිසක කැමැත්තෙන් දිනාගත්තම ඒකට වෙන විකාර කියවන්න එයාට අයිතියක් නැහැ. හැබැයි මෙහෙම කියන මිනිස්සු මම කිව්වේ මම මෙතන කවුරුත් නැතුව මම කතා කරන්න කැමති නැහැ කියලා මම පටන් ගත්තා එතනින්. හිටියනම් මම ඔය ටික කොහොම කියනවා. මෙහෙම හිටපු මිනිස්සු 2004 කොහොමද UMP ආණ්ඩුව පෙරළුවේ? ඒතර ඒක හරිද? ඒතර එහෙම හරිද එතකොට? ඒතර ප්‍රජාතන්ත්‍රවාදීව පත් වෙච්ච එක අරගෙන ඇවිල්ලා චන්ද්‍රිකා බණ්ඩාරනායකට පරිවාස ගහගෙන ඡන්දෙන් පත් වෙලා තියෙන එක මංකොල්ල කෑව හරිද එතකොට ඒක? ඒතර මෙයා කොහොමද එහෙම කියන්නේ? එහෙම කියපු මිනිස්සු අද ඇවිල්ලා කතා කරනවා සුජාතකමේ උපරිම නිර්මල පිවිතුරු ඔයාලා කියලා උත්තර ගත්තා මාර සෙට් එකක් බැහැලා අපිට කියලා දෙන්න එනවා මේ කාරණාව. ඔක තමයි මේකේ කතාව. හරි? ඉතින් ඒකයි මම කිව්වේ පටන් ගන්නකොටම ඉස්සරලා මෙහෙම 267 බලයේ පිහිටවනවා කියලා කියන එකම ප්‍රජාතන්ත්‍ර විරෝධී. කිසි කතාවක් නැහැ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අනුව වැඩි පිරිසකගේ කැමැත්තෙන්පත් වෙන කෙනාට එයා පැහැදිලිව කියනවා විපක්ෂයට එකතු වෙලා මේක පිහිටවන්න බාධා කරනවා. මාර කතාවක්. බාධා කරනවා. අපිට පුළුවන් උඹලට බෑ. ඔව්. එයාට පුළුවන් තිල්විසිල්ලට කියන්න පුළුවන් අපි ස්වාධීන ආරම් පිහිටවනවා. මාර කලින් එකෙත් ගත්තේ. ඒකට ප්‍රශ්නයක් නැහැ. විපක්ෂයට බෑ එව්වා. මේක මාරයිනේ නේ. මේ ප්‍රජාතන්ත්‍රවාදීයට විරුද්ධ එකක් නෙමෙයි එන්න හදන්නේ මේ. ඒකනේ මේ කතාව මම නැවතත් ස්තුතිවන්ත වෙනවා මේ මජර ආණ්ඩුවට මේ මෙහෙම එන ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ දුන්නු හැම මිනිහෙක්ම ක්‍රමිකව මේකේ සත්‍ය වටහා ගනිමින් ඉන්නවා තමන්ගේ නොහැකියාව පරපතල ප්‍රශ්න රාශියක් තියෙන වෙලාවක ඒ එකකටවත් විසඳුම් හොයාගන්න බැරුව කයිවාරුකාරයෝ කයිය ගගා මේ වැඩේ කරගෙන